අයිබෝවන් ආදරණීය දුවේ පුතේ අදත් අපි grade 5.lk පුංචි ශිෂ්‍යත්ව පන්තියෙන් ඔබ හොයාගෙන ආවා. විභාගයේ අත ළඟ දැන් පුතාලා සෝදානම් ඇති. නිවාඩු කාලේ අපතේ ගියේ නෑ. නිවාඩු කාලේ පුතාලා අපේ ප්‍රශ්න පත්‍ර කරන්න ඇති. ලොකු දැනුමක් ලබන්න ඇති. හැබැයි දුවේ පුතේ මට දැනගන්න ලැබුණ විදියට පුතාලා තවමත් පොඩි ගැටලුවක් ඇති කරගෙන තියෙනවා පුතාලගේ රචන ගැන. රචන කියන්නේ ශිෂ්‍යත්ව විභාගයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේට එන කොටසක්. එකකින් අපිට ලකුණු 6ක් මෙතෙක් කල් අපිට ලකුණු 6ක් හමු වුණා. කාලයක් පුතේ ශිෂ්‍යත්ව විභාගයේ මේ රචනෙට වැකි 6ක් ලියන්න තිබුණා. එතකොට අපිට ලකුණු 12ක් ලැබුණා. එතකොට මේ රචන කියන්නේ වැකි ලිවීමක් කියන්නේ. මේක අපිට එක එක විදිහට එන්න පුළුවන්. එක කාලයක් ආවා එක අවුරුද්දක් ආවා රූප සටහන් දීලා රූප සටහන ඇසුරෙන් වැකි තුන ලියන්න. ආයි කාලයක් ආවා විස්තරයක් දීලා ඊටු ටික සම්පූර්ණ කරන්න. අපි දන්නේ නැහැ අපිට කොයි වගේ එකක් එයිද කියලා. වැකි තුනක් එයිද? වැකි පහක් එයිද? නමුත් ඔය පුතේ මම හිතනවා දරුවෝ ඔයගොල්ලෝ සූදානම්. ප්‍රශ්න පත්‍රයේ දෙන්නේ රචනාව කොයි ආකාරයටද? ඒ ඕන ආකාරයකට ඉදිරිපත් වෙන්න ඕන ආකාරයකට සූදානම් කියලා මම හිතනවා. ඒකට අපි නැවත පොඩ්ඩක් කතා කරමු. පුතේ දැන් මේ වැකි තුන ලියනකොට අපිට පොඩි නීති ටිකක් එනවා. ඒ කියන්නේ අපි එක වැකියකට ලකුණු දෙක බැගින් ලකුණු 6ක් නේ අපිට ලැබෙන්නේ. මේ ලකුණු 6 අපිට බොහොම ප්‍රයෝජනවත්. මොකද අනිත් හැම ප්‍රශ්නයක්ම ඒකට අදාළ පිළිතුර දෙන්න ඕනනේ අපිට ලකුණ ගන්න. දැන් මේක අපිම ලියන එකක්. අපි අපේ අදහස් අපි දැනුවත් වෙලා ලියන එකක්. මේ ලිවීමේදී අපි ඔවුන් ඉල්ලන, ඔවුන් බලාපොරොත්තු වෙන නීතිමාලාව හරියට කරලා තිබුණොත් ඒ ලකුණු 6 අපිට ස්ථිරයි. අපි බලමු. මොනවාද මේ නීති? අපිට කියනවා මාතෘකාවක් දීලා මාතෘකාවට අදාළ කරුණු ලියන්න. ඒතර පොතේ මේ මාතෘකාව දැන් මේ ගොඩක් වෙලාවට මේ මාතෘකාවට කලින් පොඩි විස්තරයක් එනවා. ඒ විස්තරෙත් එක තමයි පුංචි මාතෘකාවක් දෙන්නේ. එතකොට අපි මේ විස්තරය කියවලා තේරුම් ගන්න ඕන. අපි බලන්න ඕනේ මුලින්ම මේ මාතෘකාවට අපි කරුණු ගොනු කරන්නේ මොන කාලයෙන්ද? මොන කාලයෙන්ද? වර්තමාන, අතීත, අනාගත. මොන කාලයෙන්ද අපි මේක ලියන්න ඕනේ? එතකොට මොකක්ද අපි ලියන්න ඕනේ? කොතනින්ද අපි පටන් ගන්න ඕනේ? අන්නේ කරුණු ටික අපි මතක තියාගන්න ඕනේ. අන්නේ කරුණු ටික ඊට පස්සේ නීති තියෙනවා එක වැකියකට වචන 5කට වැඩි වෙන්න ඕනේ. විරාම ලක්ෂණ තියෙන්න ඕනේ. අක්ෂර වින්‍යාසය නිවැරදි වෙන්න ඕනේ. ඔය ටික අපි දන්නවනේ නේද? එතකොට අපි පොඩ්ඩක් බලමු පුතේ මාතෘකාවක් එක්ක අපි හිතමු අපිට මෙහෙම මාතෘකාවක් දීලා තියෙනවා. මේ මාතෘකාව හිතන්නකෝ. පරිසරයේ ගස්වැල් පවා දූවිල්ලෙන් වැසී පවතී. වියලී බිම වැටුණු කොළ සුළඟේ පාවී යයි. ඊට පස්සේ කියනවා වැහි බිඳක්වත් පොළවට නොවැටේ. වාක්‍ය තුනක් ලියන්න. මේ විස්තරය කියලා අපිට දීලා තියෙන මාතෘකාව තමයි වැහි බිඳක්වත් පොළවට නොවැටේ. එතකොට මේ පෙන්නලා තියන්නේ මොකක් ගැනද? මොකක්ද අපිට මැවෙන්න රූපය? පුතේ මේ කියන්නේ නියඟයක් ගැන නේද? එතකොට අපි නියඟය කියන වචනේ භාවිත කරන්න ඕනේ නැහැ මේකට. ඒ පුතේ මේ මාතෘකාව ගැන ලියපු යාළුවෝ දෙන්නගේ තුන් දෙනෙක්ගේ රචන අපි කියවලා බලමු. ඔව් අපේ එක යාළුවෙක් ලියපු රචනයක් වැහි බිඳක්වත් පොළවට නොඇටීමෙන් ගංගා ඇල තුල සිඳී යයි. එමෙන්න ගස් කොළන් මෙලවී යාමෙන් පරිසරයට ඇති සිසිල් බව නැති වී යයි. ජලය නොමැති වීම නිසා මිනිසා මෙන්ම සතුන්ද පීඩාවට ලක් වී සිටී. පුතල් හිතනවාද? හරිම නිවැරදි රචනයක්. පුතා මේක බලමු. වැහි බිඳක්වත් පොළවට නොවැටීම නිසා දැන් මේ සිද්ධි වෙන්නේ වැහි බිඳක්වත් පොළවට නොවැටීම හේතුවෙන්. එතකොට මේක අපි ලියන්න ඕනේ වර්තමාන කාලයෙන් වැහි බිඳක්වත් පොළවට නොවැටීම නිසා පරිසරය අඳුරු වලාකුළක්සේ දූවිල්ලෙන් බැසී පවතී. ගස්වැල් වියලී ගොස් බිම වැටුණු කොළ රොඩු සුළඟේ ගසාගෙන යාම නිසා මිනිසුන්ට ලෙඩ රෝගද සෑදෙයි. මිනිස්සු අහස දෙස බලමින් වැසි වසින්නේයි අයද සිටිති. තව එකක් බලමු. වෙහි බිඳක්වත් පොළවට නොවැටෙන අතර ඉතා දුෂ්කර කාලයක් උදා වෙයි. ගස්වැල්ද දූවිල්ලෙන් නැහැවී ගොස් තිබේ.
මෙලවුණු කොළ දෝවිල්ලේ ගසාගෙන යමින් නූල් පරිසරයම අපිරිසුදු කරයි. මේ මාතෘකාව තුල තියෙන කරුණු තමයි ගොඩක් ලියවිලා තියෙන්නේ. ඊට වෙනස් පිටස්තර කරුණු අපිට ඇතුළත් කරන්න පුළුවන්. මාතෘකාව තුල තියෙන කරුණු වලට වඩා පිටස්තර කරුණුත් එක්ක මාතෘකාවට සමීප වුණා නම් පුතේ තවත් හොඳයි. එතකොට අපි බලමු. අපිට කියනවා මෙහෙම එකක්. ගඟක් යනු පරිසරයේ සුන්දර දසුනකි. වරින් වර දෙපසට හැරෙමින් සෙමින් වේගයෙන් කෙත්පතු හා සතුලට සිසිලස බෙදමින් ගලා යන ගඟ කෙතරම් අලංකාරද. ඒ මතකයට නගා ගනිමින් මාතෘකාව තමයි ගඟක සුන්දරත්වය. අපි බලමු. මෙහෙම ලියුවොත් පරිසරය අලංකාර කරමින් සිසිලස බෙදමින් පරිසරය ස්වයංපෝෂිත කරමින් ගලන ගඟ ඉතා සුන්දර ස්වභාවික වස්තුවක් වෙයි. ගඟ දෙපස තුරුලතා වලින් ගිලිහෙන මල් පෙති. මල් මාලයක්සේ ගලා යන ජලයට එකතු වී සුන්දර දසුනක් මවයි. තැනක ඡණ්ඩව, තැනක නිසලව ගලින් ගලට පනිමින් පෙන කැටි මවමින් ගලා යන ගංගාව පරිසරයේ සොඳුරු බව දෙගුණ කරයි. පුතේ රචනක මාතෘකාවක් දුන්නම මේක චිත්‍රයක් අපිට මවා ගන්න පුළුවන්. ඒ චිත්‍රය අපිට හිතෙන් මවා ගන්න පුළුවන්. ඒකට කරුණු හොගාලා අපිට ගලාගෙන එනවා. මම හිතනවා පුතාලා පොත් කියවන්න හරි කැමතියි. පොත් ලියවන දරුවන්ට ගොඩක් අදහස් එනවා. ඒ ගොඩක් අදහස් එනකොට අපි පරිස්සමින් හසුරවන්න මතක තියාගන්න ඕනේ. බොහෝ වෙලාවට මාතෘකාව අමතක වෙනවා. අපි ලියන්න ඕනේ කාලේ අමතක වෙනවා. මේ මාතෘකාවක් ආවොත් පාසල යනු අපේ ජීවිතය ආලෝකමත් කිරීමට අපට ශික්ෂාතර ලබා දෙන ස්ථානයයි. එහෙයින් හැම එකම පාසලට මහත් ආදරයක් දක්වති. ඒ හේතු සිහියට ගනිමින් මගේ පාසල මම සුරකිමි. මාතෘකාව මතක තියාගන්න. මගේ පාසල නෙවෙයි. මගේ පාසල මම සුරකිමි. සුරකිමි කියන්නේ ආරක්ෂා කරමි. පාසලේ මොනවද අපිට ආරක්ෂා කරන්න තියෙන්නේ? හිතන්න. අපි පාසලේ ඉගෙන ගන්න දරුවෙක් විදියට මොනවද අපි කරන්න ඕනේ? මොනවද අපි යුතුයකම්? මොනවද අපි වගකීම්? පාසලේ ගෞරවය ආරක්ෂා කරන්න ඕනේ. අපේ අතින් තමයි පාසලේ නම රැකෙන්නේ. පාසලේ නම බෝඩ් එකේ ගහලා තිබුණාට මේ පාසලේ ඉගෙන ගන්න දරුවෙක්ගේ ගුණ යහපත් බව, මේ පාසලේ ඉගෙන ගන්න දරුවෙක්ගේ අධ්‍යාපනය, ඒගොල්ලෝ කරන විශේෂ දේවල්, හොඳ දේවල් තුලින් පාසලේ නම රැකෙනවා. පාසල සුරකින්නවා කියන්නේ අපිට පුළුවන් අපි කවදා හරි වැඩිහිටියෙක් බවට පත් වෙලා පාසල ආරක්ෂා කරන්න අපිට පුළුවන්. පාසල වෙනුවෙන් යමක් කරන්න අපිට පුළුවන්. ඒක කළගුණ සැලකීමක්. ඒකට මෙහෙම ලියන්න පුළුවන්. මව්තුරුලින් මුලින්ම මිදුණු මා පාසල් මෑණියන්ගේ සෙවණට පැමිණි දා සිට පාසලින් මට බොහෝ දේ ලැබුණි. මට යහගුණ දහමින් මෙන්ම අධ්‍යාපනයෙන්ද ඉහළට යාමට අත දෙන මගේ පාසල මම සෑම දින සුරකිමි. හොඳින් ඉගෙනගෙන යහපත් පුරවැසියෙකු වී දිනක මම මගේ පාසලේ ගෞරවය සුරකිමි. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ රචන තුලින්. පාසලට ආදරයක් දක්වනවා. මගේ පාසල මට සුරකින්න තියෙන විශේෂම විදි තමයි ඒවා. දරුවෙක් විදියට පාසලේ ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් විදියට. එතකොට දුවේ පුතේ මේ වැකීලි වීම තුලින් අපිට මේ වටිනා ලකුණු 6ම ගන්න අපිට පුළුවන් වෙනවා. ඒ මතක තියාගන්න. හැමදාම පුතාලා මෙච්චර කාලයක් රචන ලියවන්නේ නේද? ඒ තුලින් ලැබුණු අත්දැකීම් එක්ක නිපාත පදයක් කරන එක, විරාම ලක්ෂණ, විශේෂයෙන් ක්‍රමවත් බව. අපේ ප්‍රශ්න පත්‍රය කවුරු හරි ගුරුතුමියක් හෝ ගුරුතුමෙක් අතට යන්නේ බලන්න. ඒක බලපු ගමන් ඔවුන්ට දැනෙන ප්‍රියමනාප බව, කියවන්න ආස හිතෙන බව ඔබේ රචනය තුලින් දැක්කොත් ඔබට ඒක වාසියක් වෙනවා. ඒ දැකීම තුලින් ඔබේ නිවැරදි බව ඔබට ලකුණක් ගෙන දෙනවා. මම හිතනවා අදින් පස්සේ ඔබ තවත් හුරු වෙන්න මාතෘකාවට අදාළව කරුණු ලියන්න, විශේෂයෙන් කාලය, අපි මාතෘකා රචනයේ ලියන්න ඕනේ කාලය තේරුම් ගන්න, අවබෝධ කරගන්න. මම ප්‍රාර්ථනා කරනවා මගේ දූලා පුතාලාට ඉදිරිපත් වෙන ශිෂ්‍යත්ව විභාගයෙන් රචනාව කියන කොටසට සම්පූර්ණ ලකුණු ගන්න ශක්තිය ලැබෙන්න කියලා.